ඔන්න ඉතින් යමු රවුමක් අපේ YouTube channel එකෙන් අපි ඔයාලව ලස්සන දුක හිතෙනම තැනකට එක්කයි යන්නයි හදන්නේ. මේ තමයි කෑසොලවුමා මාලිගාව. මේක තියෙන්නේ කැනඩාවේ ටොරන්ටෝ වල. ඉතින් මේක හදලා තියෙන්නේ සර් හෙන්රි පැලට් කියන මහත්මයා විසින්. ඇත්තටම මේකේ තියෙනවා කාමර 98ක්. ඒ වගේම ඒ මන්දිරය වර්ග අඩි ලක්ෂ 2කට වැඩි භූමි ප්‍රමාණයක තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම ඒ කාලේ මේකට ගිහිල්ලා තියෙනවා ඩොලර් මිලියන 3.5ක්. ඒ කාලේ නම් ඒක ලොකු මුදලක් ඉතින්. ඉතින් මේ මාලිගාවට ඇතුළත් වෙලා තියෙනවා රහස් මාර්ග අශ්වාරෝහකයන්ට එන්න පුළුවන් විදිහේ අඩි 800ක විතර භූගත උමන් සහ ඉහළ යන බලකොටුවක් මේකේ තියෙනවා. ඒකේ මේකේ පෞරාණික දේවල් සෑහෙන්න තියෙනවා මේක එකක් දැකලා නැතුව බලන්න මේක හදලා තියෙන්නේ 1900 මේ ඕගන් එක නිර්මාණය කරගෙන 1923 ඒ කාලේ යාට ගිහිල්ලා තියෙනවා $55 1923 ගිහිල්ලා තියෙන $55 මේ ඕගන් එක නිර්මාණය කරන්න. ඉතින් මේක තමයි හෙන්රි පැලට් මහත්තයා ඉඳගන්න එයාටම හදපු විශේෂිත පුටුව දුකම හිතන දේ. ඉතින් අවසානයේ මේ සියල්ලම දාලා එයාට යන්න වෙලා තියෙනවා. හේතුව තමයි එයාට එයාගේ මූල්‍ය ආයෝජන සේරම පහළ වැටිලා කැනඩා රජයට ගෙවා ගන්න තියෙන බදු ගෙවා ගන්න බැරුව ඒ කියන්නේ අහස උසට තිබිලා තියෙනවා බදු. ඒවා කිසිම දෙයක් ගෙවා ගන්න බැරුව අන්තිමේ එයා කරලා තියෙන්නේ 1920 ගණන් වලදී ඔහුගේ දේපල වතු ආයවල් සියල්ල වෙන්දේසි කරලා මේ මාලිගාවත් අත්හැරලා යන්න වෙලා තියෙනවා. ඉතින් හරි දුක හිතෙනවා ඒක අහනකොට නේද? ඉතින් මේ තමයි හෙන්රි මහත්මයා සහ ඔහුගේ භාර්යාව වන මේරි පැලට් මහත්මියගේ භෝජනාගාරය. ඇත්තටම මේකේ භෝජනාගාර විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ තියෙන එයාලගේ ප්‍රධාන මෙහෙකාරිය කියන්නේ එයාලට සර්ව් කරපු ප්‍රධාන මෙහෙකාරියගේ ඇඳුම සහ එයාලා භෝජන ගත්තු තැන භෝජනාගාරය. මේක තමයි මේ හෙන්රි පැලට් මහත්තයාගේ නිදන කාමරය. නිදන කාමරය. බෙඩ් එක මෙතන එයාගේ කියන කටයුතු. ක්‍රිකට් ගහලා තියෙනවා. ගහලා තියෙනවා. එයා කර්නල් කෙනෙක්. හමුදාවෙත් ඉඳපු COL කියලා කර්නල් සර් හෙන්රි පැලට්. එයාගේ එයාගේ නිදන කාමරය. එයාගේ නිදන කාමරය. බෙඩ් එක. මාර බෙඩ් එක නේද? පෝල් ලාග. මේ ඉස්සර ටෙලිෆෝන් එකනේ. බාත්රූම් මේකේ බාත්රූම් එක. ග්‍රැනයිට් වලින් තමයි හදලා තියෙන්නේ. මේ මාර ගන්න. ඉතින් යාගේ පාවිච්චි කරපු ඇඳුම් මේනියා මේක බලන්න ඕන නම් ටොරන්ටෝ සවුත් ටොරන්ටෝ වලටනේ.
කියන්නේ මේ කිනියාගේ වයිෆ් කියඳු මේ කිනියාගේ අස්සයා පිටේ ගිය ඒවා මේ ඉන්නේ ලේඩි මේ තියෙන එයාලගේ හවුස් මේ මං හිතන්නේ ප්‍රධාන ගෘහ සේවිකාවක් වෙන්න ඇති. ඇත්තටම දකින්න ඕන දේවල් කියන්නේ කැනඩාවේ කොච්චර හිටියත් මං හිතන්නේ ලේසි අතරමං එන තමයි. මේ වගේ දකින්න පුළුවන් කියලා මං කියන්නේ ඔයාලා ඉන්නවා නම් ඇවිල්ලා ටොරන්ටෝ වල තමයි තියෙන්නේ බලන්න හරිය ලස්සනයි. මේකෙදි වීඩියෝ කරලා ඉවර කරන්න බැරි තරම් විශාලයිනේ. අපිවත් අතර වෙන තරම් ලොකුනේ. ඒ අතරේ මේක ඇතුලේ වෙඩින් එකකුත් තියෙනවා. මම හිතන්නේ මුස්ලිම් බ්‍රයිඩ් කියන්නේ. ලංකාවේ ගෙදර බං. අරපොල් යාර. ලස්සන වෙඩින් එකකුත් තිබුණා. මං හිතන්නේ බුක් කරලා ඒ වගේ දේවල් වලටත් ගන්න පුළුවන් මේක. ඉතින් මේ මේරි පැලට් මහත්මිය තමයි කැනඩාවේ ගර්ල් ගයිඩ්සි පළමු ප්‍රධාන කොමසාරිස්වරිය වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ එයා ඒ කාලේ ඒ වෙනුවෙන් ඇඳපු ඇඳුම් සාමාන්‍යයෙන් අපි ලංකාවේ කියන්නේ බාලදක්ෂ අන්න ඒ වගේ දෙයක් තමයි මේකත්. ඉතින් ඒ කාලේ ඒ බාලදක්ෂ ළමයි ගැහැණු ළමයි ඇඳපු ඇඳුම් එයාලගේ තොප්පිය පදක්කම් මේ සියල්ලම ඒ කාලේ ඒවා මෙතන සේරම දාලා තියෙනවා. Oh, wow. Sir Henry Pellet මහත්මයාගේ මීටින් රූම් එක. මේ මෙතන තියෙන එහා පැත්තේ ගෙස්ට් රූම් එක. අනුස්සාරය තියෙනවා. ඒක මෙතන ගන්න පුළුවන්. කවුරුවත් දැනගන්න නැති මේ මේ විශේෂම දේ තමයි ගොඩක් තැන්වල ග්‍රැනයිට් ඕර්ගනයිට් වලින් තමයි හදලා තියෙන්නේ. මේ තමයි ඉස්සර මොකක් හරි යුද්ධයකට හරි මොකක් හරි යනකොට 24 hours වලට යාලට දීලා තියෙන රෙසන් ඒ කියන්නේ කෑම පැක් එක. මේකේ තියෙනවා චූටි බිස්කට් 3-4ක් සීනි මේ සබන් අයියෝ ලොසින්ජර් වගේ කෙනෙක් දැක්කම ඇතිවීම නැතිවීම කියන පොදු ධර්මතාවය හැමෝටම උරුමයි. ඉතින් මේ හෙන්රි පැලට් මහත්මයාට සහ එම මහත්මියටත් ඒක එසේම වුණා. මෙච්චර සුපෝපභෝගී නිවසක යාලට ඉන්න පුළුවන් වුණේ අවුරුදු 10ක පොඩි කාලයක් විතරයි. අන්තිමට කැනඩියන් රජයට බදු ගෙවා ගන්න බැරුව එයාලවත් මේ මාලිගාවෙන් පිටුහල් කරලා මේක පසු කාලීනව 1937 දී මේ මාලිගාව බදු දුන්නා ටොරොන්ටෝහි කිවානිස් සමාජයට. පසුව මේක මහජන ආකර්ෂණය සඳහා
මේ ඕපන් කරලා තියෙනවා. මේ අපි දැන් කාසොලෝම කෑසල් එකකින් එළියට යන්නයි හදන්නේ. ඇත්තටම මේකේ ඔක්කොම දේවල් අපිට බලන්න. මේ ඔක්කොම දේවල් බලන්න බෑ. මේක ඇතුලේ අතර මං වෙනවා. ඉතින් මේක තියෙන්නේ සවුත් ටොරන්ටෝ වල. ඕගොල්ලන්ට මං කියන්නේ මේ කැනඩාවේ ඉන්න කෙනෙක් නම් මේක ටයිම් අරගෙන බලන්න ඕන තැනක්. මේක මාර ලස්සනක් තියෙන්නේ. මාරම අර වාව් ගතියක් මේක හදලා තින්නේ අම්මෝ කියලා නන්නේ. හරියට අර ඒගොල්ලෝ දෙනවා මැප් එකක් ඇතුල් වෙනකොටම. ඉතින් මැප් එක ෆලෝ කරේ නැත්තම් කොහෙන් ගිහිල්ලා කොහෙන් මතුවේද කියලා කියන්න බෑ. ඒ තරම්ම මහා විශාලයි. මේ ඔයගලන්ට පේනවා ඇති. කොච්චර ලොකුද කියලා. ලොකුයි වගේම ඒක පුදුමාකාරයි. පුදුම ලස්සනක්. පුදුම ලස්සනක් සහ පුදුමයක්. ඇතර මාලිගාවක් වගේ. මාලිගාවක් ඉස්සර එයා හදලා තියෙන මාලිගාවක් මේක. අම්මෝ මාරම ලස්සනයි. හරිම ලස්සනයි මේක. ඇල්ජීරියානු ජනාධිපතිවරයා වශයෙන් මට මේ මොහොතේ කියන්න තියෙන්නේ මේ ලෝක කුසලානේ ආජන්ටිනාව හමු ආදරේ ඔයාලා හැමෝටම අපිත් එක්ක එකතු වුණාට ඉතින් ඊගා වීඩියෝ එකෙන් අපි අරන් එන්නේ ටොරන්ටෝ ගිහිල්ලා අපි නතර වෙච්ච පළවෙනි දවස අපේ හොටෙල් රූම් එකේ සහ හොටෙල් එකේ විස්තර සමග මෙන්න මෙයාගේ කෝලං මල්ලත් එක්ක. ඉතින් හම්බෙමු ආයි පාරක්. ආදරේ හැමෝටම.